සොසේජස් කිව්වහම ඔයත් පොඩි කාලේ හිතන් හිටියේ මේ වගේ දෙයක්ද? ඔයා සොසේජස් කෑල්ලක් හපන හැම වෙලාවකම ඔයාගේ ඇඟ ඇතුලේ ගොඩක් අය නොදකින දෙයක් සිද්ධ වෙනවා. සොසේජස් රෝස පාටට සහ කල් තබා ගැනීමට පාවිච්චි කරන නයිට්‍රයිට්ස් බඩවැල් ඇතුළතදී N-නයිට්‍රෝසෝ සංයෝග බවට පත්වෙනවා. මේවා ඔයාගේ බඩවැල් බිත්තිවලට පහර දෙන්නේ හරියට කඩදාසියකට වක් කරපු ඇසිඩ් වගේ. ඔයා මේවා බදිනකොට හෝ ග්‍රිල් කරනකොට HCAs සහ PAH වැනි නොපෙනෙන රසායනික තට්ටුවක් මස් වලට එකතු වෙනවා. මේවා ඔයාගේ සෛලවල DNA වලට කෙලින්ම හානි කරනවා. දවසකට පුංචි සොසේජස් දෙකක් විතරක් කෑවොත් බඩවැල් පිළිකා හදීමේ අවදානම 18%කින් ඉහළ යනවා. මේක බය කරන්න කියන කතාවක් නෙවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේවා දුම්කොළ වගේම පළමු කාණ්ඩයේ පිළිකාකාරකයක් විදිහටයි නම් කරලා තියෙන්නේ. මේ කියන්නේ සොසේජස් එකක් කෑ සැනින් පිළිකාවක් හැදෙනවා කියන අදහස නෙවෙයි. දිගු කාලීනම සහ නිරන්තරයෙන් මේවා පරිභෝජනය කිරීම අවදානම් සහගතයි කියන එකයි. ඔයා සොසේජස් කන්න කැමතිද? නැත්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ එක නතර කරනවද? පහලින් කමෙන්ට් කරන්න. මේ වැනි වටිනා විද්‍යාත්මක තොරතුරු දැනගන්න දැන්ම දැනුමෙන් සුවය ෆලෝ කරන්න.